පුළුවන්. වාහන ආනයන සීමාවයි වත් කරත් පස්සේ අලුත්ම වාහන කාණ්ඩ වලින් එන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට. ඉතින් මම අද අරන් ඉන්නේ ඒ වගේම ලංකාවට අත්‍යවශ්‍යම වෙන වාහනයක් කියලා. ඒකට CHR එක නම් ඔයාලා කලින් දැකලා ඇති. හැබැයි මෙන්න මේ මොඩල් එක ඔයාලා කලින් දැකලා නැතුව. මොකද මේ මොඩල් එක එන්නේ 2021 පස්සේ විතරයි. මේ ඇවිල්ලා CHR GR Sport කියන මොඩල් එක. Gesso Racing කියලා එන මේ ස්පෝට් මොඩල් එක ඔයාලට 2021 ඉඳන් 2023 වෙනකම් විතරයි බලා ගන්න පුළුවන්. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකේ මෙයා ගැන සම්පූර්ණ විස්තරය ඔයාලට අරන් එන්න. දිගටම රැඳී ඉන්න මගේ මේ වීඩියෝ එකත් එක්ක මෙයා ගැන සම්පූර්ණ විස්තරය බලා ගන්න. ඉතින් වාහනේ ඉදිරිපසින් අපි පටන් ගමු. ඔයාලට පේන ඇති headlights LED headlights ඇවිල්ලා තියෙනවා. හැමදාමත් වගේ LED headlights auto headlights විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම Toyota එකේ ලාංඡනය ලස්සනට නැගලා තියෙනවා. මේ වාහනේ හැදතර කරන්න තවත් වැඩි කරන්න මේ ලාංඡනයට හැටි වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වාහනේට flow way කැම ඇවිල්ලා තියෙනවා. ඒකේ කැම එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් ඉස්සරහින් බලනකොට ඔයාලට බලා ගන්න පුළුවන් fog lights ඇවිල්ලා තියෙනවා. ඒ වගේම CHR එකේ මීට කලින් දෙක ගන්න බැරි වෙන තව අයිකන් එකක් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඒ තමයි GR Sport කියන මෙන්න මේ අයිකන් එක 2021 පස්සේ එන මෙන්න මේ අලුත්ම මාර්ගයේ CHR වල විතරයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රීන් එකේ හැමදාම තියෙනා වගේම සේෆ්ටි ඔප්ෂන් එක මේ වාහනේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි දැන් ඉක්මනින්ම වාහනේ වටයක් ගිහලා බලමු මේ වාහනේ හැඩකාරකම කොයි විදිහට තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහේ ලස්සන ලුක් එකක් තමයි තියෙන්නේ. පරණ CHR එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද මෙයා GR Sport එකක් නිසා මාර ස්පෝර්ටි ලුක් එකක් මෙයාට දීලා තියෙනවා. ඉතින් පිටිපස්සෙන් ගත්තාම Toyota ලාංඡනය සුපුරුදු විදිහට තියෙනවා. ඒ වගේම බ්‍රේක් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිම ස්ටයිලිෂ් ස්පොයිලර් එකක් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි ඩිකී එක කරලා බලමු. ඩිකී එකේ ස්පේස් එක කොහොමද ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකේ ඩිකී ස්පේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් පවුලත් එක්ක විනෝද චාරිකාවක් වගේ යන්න බලාපොරොත්තු වෙනවා නම් ලොකු ලගේජස් දෙක තුනක් දාගෙන හරි සුබ පහසුව ගමනක් යන්න ඇති තරම් ඉඩක් මේක පිටිපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. පේන ඇති මිරර්ස් රෙක්ටැක්ටබල් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට 4-way කැම් වෙනවා කියලා. ඒ නිසා ඔයාලට මෙන්න මෙතනින් කැම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔරිජිනල්ම ඩෝ වයිසර්ස් ඇවිල්ලා තියෙනවා. ටෙස් ගත්තාම ඔරිජිනල්ම අඟල් 19 යොකෝහාමා ටයර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක GR Sport මොඩල් එක නිසා Toyota එකෙන්ම ඔරිජිනල් ස්පෝර්ටි ලුක් එකට ඇලෝ වීල් එකක් මේ වාහනේට ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි අතුලට ගිහිල්ලා බලමු මේ වාහනේ ඉන්ටීරියර් එක කොයි විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේකේ ස්ටියරින් වීල් එක හරිම ලස්සන ස්පෝර්ටි ලුක් එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ GR ලාංඡනය ඔයාලට මේ ස්ටියරින් වීල් එකෙත් බලා ගන්න පුළුවන්. ඒකේම Toyota එකේ ලාංඡනයත් ඔයාලට බලා ගන්න පුළුවන්. දෙපැත්තටම মালටි ෆන්ක්ෂන් ඇවිල්ලා තියෙනවා මේ ස්ටියරින් වීල් එකේ. ඉතින් මේකේ ස්පෝර්ටි ලුක් එක වැඩි කරන්න මේ ස්ටියරින් වීල් එකටත් පුළුවන් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. වාහනේට ඔරිජිනල්ම පුෂ් ස්ටාර්ට් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ පුෂ් ස්ටාර්ට් බටන් එක GR ලාංඡනයත් එක්ක ඇවිල්ලා තියෙනවා. එම හයිවේ වගේ ඔයාලා නිතරම යනවා නම් මේකේ cruise control ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වාහනේ වටිනාකමට තවත් value addition එකක් එතනින් ඇවිල්ලා තියෙනවා. ඩල්ම USB ports වගේක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 4-way cam එකේ buttons බලා ගන්න පුළුවන්. auto headlights එතනින් ඒ වගේම fuel වලට ඕපන් කරන බටන් එකත් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් වාහනය ස්ටාර්ට් කරලා බලමු ඔයාලට මීටර් පැනල් එක කොහොම විදිහටද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලුත්ම Toyota CHR GR Sport එකේ මීටර් පැනල් එක ඔයාලට බලා ගන්න පුළුවන්.
RPM එක පේන්න තියෙනවා ඔයාලට. ඒ වගේම ස්පීඩ් මීටර් එක, ෆුවල් ලිමිට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම දැනට මේ වාහනේ තියෙන කිලෝමීටර්ස් ගාණක් මේකෙන් පෙන්눔 කරනවා. ඉතින් half analog විදිහටත් ඩිජිටල් විදිහටත් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පෙන්වනවා ඇති මේකේ ස්පීඩ් මීටර් එක තියෙන පැත්තේ GR Sport ලාංඡනය ඇවිල්ලා තියෙනවා. මේ විදිහට තමයි මේ වාහනේ ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්. මම පිටිපස්සෙනුත් ආයි මේ ඩෑෂ්බෝඩ් එකකින් ඩීටේල් පෙන්නන්නම්. AC එක ගත්තාම ඔයාලට පේනවා ඇති මේක ටච් AC එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ වාහනේට ඔරිජිනල්ම සෙටප් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ ඔයාලට පේනවා ඇති ඩෑෂ් කැම් එකකුත් ඔරිජිනල්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වාහනේ වැලියු එඩිෂන් එකකට ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර මේ විදිහට ඔයාලට තමයි බලා ගන්න පුළුවන්. පවර් මිරර්ස්, පවර් ෂටර්ස් සුපුරුදු විදිහටම ඇවිල්ලා තියෙනවා. හරි ලස්සන ටෙක්ස්චර් එකක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේකේ GR Sport මොඩල් එකටම ආවෙනුතුන ටෙක්ස්චර් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ ගියර් සිස්ටම් එක ගත්තොත් එහෙම ට්‍රිප්ටොනික් විදිහට තමයි ගියර් සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේකේ හෑන්ඩ් බ්‍රේක් එකත් ඉලෙක්ට්‍රොනික් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. වාහනේ ඔරිජිනල්ම සන් වයිසර්ස් ඇවිල්ලා තියෙනවා. මේකේ ඩ්‍රයිවිං සීට් එක පැත්තට මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු පැසෙන්ජර් පැත්තටත් මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ රීඩින් ලැම්ප්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි පිටිපස්සට ගිහිල්ලා බලමු මේ වාහනේ කොහොමද ඉඩකඩ කියලා. මේ වාහනේ පිටිපස්සේ තමයි වාඩි වෙලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ හොඳ ලෙග් ස්පේස් එකක් ඇවිල්ලා තියෙනවා. දිග චාරිකාවක් වගේ යනවා නම් හොඳ සුව පහසුව ඕන තරම් වෙලාවක් වාඩි වෙලා යන්න පුළුවන් විදිහට මේකේ ලෙග් ස්පේස් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒ සැප පහසුව තවත් වැඩි කරන්න මෙන්න මේ වාඩි වෙලා ඉන්න සීට්ස් වලට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම හයිට් එක ගත්තොත් එහෙම හොඳ හයිට් එකක් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ ටිකක් කුසෙක් කෙනෙක් වාඩි වුණොත් හරි සැප පහසුව යන්න පුළුවන් වෙයි මේ වාහනේ. ඔයාලට පේනවා ඇති මේකේ අන්ඩර් කාපට්ස් ඔරිජිනල්ම GR Sport ලාංඡනයත් එක්කම තමයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. මේකේ සීට්ස් ගත්තාම half leather විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් සීට් එකේ ඔරිජිනල්ම GR බෑජ් එකත් ඇවිල්ලා තියෙනවා. අනේ එන්ජින් ධාරිතාවය ගත්තොත් 1200 වගේ වෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන අපි බැලුවොත් එහෙම ඔයාලට සිටි එකේදී සාමාන්‍යයෙන් ලීටර් එකකින් කිලෝමීටර් 12ක් 13ක් අතර වගේ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම හයිවේ එකේදී ඔයගලන්ට ලීටර් එකකින් කිලෝමීටර් 15ක් 16ක් අතර වගේ ප්‍රමාණයක් කාර්යක්ෂමතාවයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ ඔයාලට ගෙනාවේ වර්තමානයේ වෙළඳපොලේ තියෙන අලුත්ම CHR GR Sport එක ගැන. ඉතින් ඉස්සරහටත් මේ වගේ හොඳ වීඩියෝස් අරන් මම ඔයාලගේ ආලින්දයට එන්නම්. හැමදාමත් කියනවා වගේ මේක ලොකු ටෙක්නිකල් රිවිව් එකක් නෙමෙයි. මේ වගේ වාහනයක් ගන්න ඔයාලා කියන දකින්නවා නම් පොඩි අයිඩියා එකක් ගන්න කරන වීඩියෝස් විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ YouTube එකත් subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේම වීඩියෝස් බලන්න. මම එහෙනම් අදට ගිහින් එන්නම්. මම තුෂි ස්ටෝරීස්. Thank you for watching us.